තෙරුවන් සරණයි. ලක්වාසී ලෝවාසී බුදුදනන්ගේ නිත් සිත් පහන් කර ඓතිහාසික මහතලා පුරවරයටම අලංකාරයක් එක් කරලමින් අතීතයට වර්තමානයට මෙන්ම අනාගත පරපුරටද මිල කළ නොහැකි වටිනාකමක් සහිත සංස්කෘතික දායාදයක් සැම සත වෙත ලබා දීමේ අරමුණින් වසර 1හමාරකට පමණ පෙර නිර්මල බුදු දහමට නවතෝතැන්නක් වූ මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ දියනොමසු නොඉඳුල්කිරි ආහාර පූජාව සහිත සුපින්කම් මාලාව මෙවරත් පල්ලේ වේරගම ප්‍රදේශයේ පිහිටා ඇති මෙත්තානන්ද මහත්මාගේ නිවස මූලික කර ගනිමින් සැදැහැවත් සුපින්වතුන්ගේ දායකත්වයෙන් අති සාර්ථකව පවත්වන්නට යෙදුණා. මෙම පින්කම් මාලාව සඳහා අති දුර්ලභ අවස්ථාවක් වන රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී පෝදා විකාශය මැදින් පෝදා බුද්ධාභිවන්දනා වැඩසටහන මැදින් පෝදා දවස පුරා සජීවීව ගෙන ඒමට හැකියාව ලැබුණා. එයට සමගාමීව 2025 වර්ෂයක් වූ මාර්තු 9 වෙනි දින උදැසන මැල්සිරිපුර විකුණ්ඨභද්‍ර සුව අරණේ සිට මහතලාවාසී බුදුනුවන්ගේ ආගමික මෙහෙවර උදෙසා 1975 දී ජනතා අයිතියට පත් වූ නගරවාසී බොහෝ දෙනෙකුගේ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා වන මාතලේ බෞද්ධ මන්දිරය වෙත උත්තම ධාතුන් වහන්සේලා වැඩම කරවීම සිදු කරනු ලැබුවා. එදින සවස 4ට පමණ මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථාන සිරිසීවලී දහම් පාසලේ දහම් අධ්‍යාපනය හදාරන දූ දරුවන් විසින් සිදු කරන ලද බැතිගී සරණිය සහ ධාතුන් වහන්සේලා වැඩම කරවීම ආරම්භ කරමින් වීදි සංචාරය කරන ලද අතර නැවතත් බෞද්ධ මන්දිරය වෙත උත්තම ධාතුන් වහන්සේලා වැඩමවා තැන්පත් කිරීම සිදු කරයි. සත විඳවයි ගාහය නොපෙනී සසර පැතිරී සමිඳුගේ දම් ඔසු සැම දින අතර සැනසේවා නිවනින් සැම දුක් කඳ අතර මට අනුරෝග නම් අනුව්‍යාධි දුරිදී සත 2025 වර්ෂයක් වූ මාර්තු මස 10 වන දින සිට 12 වන දින දක්වා බෞද්ධ මන්දිරය තුලදී බුදුන් පුදනසේ බැතියෙන් උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට සුබහසක් බොදු දනන් හට අවස්ථාව ලබා දෙමින් උදෑසන 10 වෙල සහ සවස සම්බුද්ධ පූජා උපහාරයන් පැවැත්වීම ගෞරවනීය ස්වාමින් වහන්සේලා පෙරදරි කර ගනිමින් සිදු කරන්නට යෙදුණා. උත්තම ධාතුන් වහන්සේලා මාර්තු මස 12 වෙනි දින සවස මාතලේ බෞද්ධ මන්දිරයේ සිට පල්ලේ වේරගම පෝදා පූජාවන් උදෙසා විශේෂිත කිරි ආහාර පූජාව සකස් කරන නිවස දක්වා වැඩම කරවීම සිදු කරනු ලැබූ අතර සෑම පොහෝ දිනකටම පෙර දිනයේදී සිදු කරනු ලබන අෂ්ටපාන ගිලන්පස පූජාව සහ පහන් පූජාව මෙවරත් එම නිවස තුළදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාලෝකය සේකරමින් පූජා කළා. සමාධියාමි අනතුරුව අප්‍රමාණ
අප්‍රමාණ පින් වැඩෙන සංසාර චක්‍රයේ ගමන් කරන ඔබ අප සෑම දෙනාටම ඉතා දුර්ලභ උදාවන දිය නොමසූ නොඉඳුල් කිරි ආහාර පූජාව සකස් කිරීම ආරම්භ වූ අතර පසුදා පහන් වනතුරු බුදුගුණ ශ්‍රවණය කරමින් උතුම් වූ කිරි ආහාර පූජාව සකස් කිරීම සිදු වූවා. ඇති සම්මා සම්බුදු මෑණී තුන් භව දුක් දුරලන දම් ඔසුලව දුන්නේ සෑම සාදුකාරදී දසතින් රොක්වන්නේ දුන් ඔසුගුණේ සිහි කරමයි සම්දුන්නේ අනුරෝග නම් අනුව්‍යාධි දුරදී උතුම් මැදින් පුන් පොහෝ දින උදැසන විහාරස්ථානයට පැමිණෙන සියලු පින්වත් පිරිස උදෙසා සහ ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ ශාසනික ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස අවට විහාරස්ථාන 20ක පමණ උවැසි උවැසියන් උදෙසා ධාන්‍යමය ඔසු කැඳ දාණය සකස් කර බෙදා හරිනු ලැබුවා. උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා පෙරටු කොට වැඩම කරවන ලද දිය නොමසූ නොඉඳුල් කිරි ආහාර පූජාව සහිත උපහාර පූජාවන් අලංකාර පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම වූයේ සැමගේ සාදුනාද මැදින්. පුරන්ව ගිය සිත් කෙත්වතු පෝෂණය කරමින් ගලා බසින රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී මැදින් පෝදා බුද්ධාභිවන්දනා සජීවී විකාශය මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම සිත් නිවෙනා පින්බිමේදී උදෑසන කාලයේදී ආරම්භ වූ අතර අටසිල් සමාදන් කරවීම සහ උදෑසන කිරි ආහාර පූජාව සහිත සම්බුද්ධ වන්දනාව පූජ්‍ය අතරගල්ලෑවේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ අතර ඉන් අනතුරුව සුමధుර ධර්ම දේශනාවක් මාතලේ බෞද්ධ විද්‍යාලයේ ධර්මාචාර්ය පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථාන සිරිසීවලී දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය සෑගල ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා. එකිනෙකට වෙනස් වූ වැඩසටහන් පෙළගැස්මක් මේ උතුම් පොහෝ දින දිගහැරුණු අතර බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන උසස්ම ධර්මතාවය වන නිර්වාණය පිළිබඳව කාලීන ධර්ම සාකච්ඡාවක් මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ විහාරාධිපති වේරගම සිරිසීවලී විද්‍යාලයේ ධර්මාචාර්ය අතිපූජ්‍ය දොරකුඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේ සහ කැලුම් කරුණාරත්න මහත්මයා සම්බන්ධ කර ගනිමින් සිදු කරන්නට යෙදුණු වග බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සිහිපත් කරන අතර මෙලොව පරලොව නිවන යන තුන් අභිවෘද්ධිය තුන් ලොව සතට විහිදුවාලු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අති උත්තම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අනුස්මරණය කරමින් දෙතිස් වෑංජනයන්ගෙන් සමන්විතව සිදු කළා වූ උතුම් සම්බුද්ධ පූජාව
පූජ්‍ය කුඹල් ඔළුවේ සුධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් සංසිද්ධීන් රාශියක් සිදු වුණු උතුම් මැදින් පුන් පොහෝ දින දහවල් 1ට පමණ කාව්‍යශ්‍රී පූජ්‍යපාද දොරකුඹුරේ සාරාලංකාර ස්වාමීන් වහන්සේ විසින් කාව්‍යමය ධර්මදේශනාව සිදු කළ අතර ඉන් අනතුරුව නැවතත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් භාවනාව යන කුමක්දැයි සෑම සතවෙත පැහැදිලි කරමින් උතුම් වූ භාවනාමය වැඩසටහන සිදු කරන්නට යෙදුණු බව සතුටින් සිහිපත් කරන්නෙමු. රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී සජීවී විකාශය අවසන් කරන්නට මත්තෙන් පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පූජ්‍ය මහින්දපුර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්මදේශනාවද සියලු ලෝ සත වෙත ලබා දෙන්නට හැකියාව ලැබුණා. යුගයේ අවශ්‍යතාවයට අනුව නවීකරණය වෙමින් ආගමික, ශාසනික හා සංස්කෘතික කටයුතු ඉටු කරනු ලබන මහා ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩනැගී ඇති මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම අප විහාරස්ථානය වෙත ගුණදහමින් පිරිපුන් සමාජයක් බිහි කරලීමේ මූලික අඩිතාලම දමමින් ඇරඹුණු රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී බුද්ධාභිවන්දනා පෝදා විකාශය මැදින්පුන් පොහෝ දින දවස පුරා සජීවීව සියලු ලෝ සත වෙත ලබා දීමට දායක වූ සැමට සෙත් ප්‍රාර්ථනා කරන අතර මේ උතුම් පින්කම් වලට සහසම්බන්ධ වුණා වූ සදැහැති පිනැති ඔබට සම්මා සම්බුදු සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු සාදු සාදු.